වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඔන්න අලුත් දවසක් උදා වුණා. මේ තියෙන්නේ අපේ සඳලිගේ ගෙදර. අපේ පුංචි සඳලිගේ තාත්තා කරේ හේන් ගවිතෙන්. ඉතින් මෙදා සැරේ නම් අස්සන්න සරුවට තිබුණා. ඒ නිසා මෙයාලා හරිම සතුටින් තමයි හිටියේ. අම්මේ මට චිත්‍ර තරගෙට ගෙනියන්න අලුත් පාට පෙට්ටියක් අරන් දෙනවද අම්මේ? මේ අපේ මහත්තයට ඇහුණද? අතමිට සරුවෙත්දී මේ කෙල්ලට අඩුපාඩු එමටයි. දැන් ඉතින් අරන් දෙන්න වෙයියෝ. දුව ඉතින් චිත්‍ර අඳින්න දක්ෂයි නොවේ. සල්ලි ටිකක් අතට ආපු වෙලාවේ අඩුපාඩු ටික අරන් දෙන්න ඕනි. හැම පාරම වගේ මේ පාරත් ඕම් බලන්නකෝ. මගේ දූ තමයි පළවෙනිය වෙන්නේ. මම යනවා කුඹුර පැත්තේ. ඒන ගමන් කඩේටත් ගොහෙන් කෙල්ලට පාට පෙට්ටියකුත් අරන් එන්නම්කෝ. හොඳමයි මහත්තයා. ඔය විදිහට ටික කාලය ගෙවිලා ගියා. වැඩි කාලයක් ආවා. එන්නම වැස්ස තත්ත්වයක් වැඩි වුණා. තාත්තා කුඹුරට ගිය වෙලාවේ හිතන්නේවත් නැති මොහොතක ලොකු සුලිකුණාටුවක් ඇති වුණා. ලොකු සුලිකුණාටුවයි වැස්සයි නිසා වැව් බැම්ම කැඩිලා ගියා. ඒ එක්කම මුළු ගමම වතුරෙන් යට වෙලා ගන් වතුර ගැලුවා. මගේ දෙයියනේ. මගේ කුඹුර. දීරගන්න කවුරුත් නැද්දු. අම්මෝ. ගන් වතුර වැඩි වෙන්න තාත්තව වතුරේ ගහගෙන ගියා. තාත්තව ගන් වතුරට ගහගෙන එද්දී එතන තිබුණු පොල් ගහක එල්ලුණා. ගොඩක් අමාරුවෙන් පොල් ගහේ මුදුනටම නැග්ගා. ඇති වෙලා තිබුණු තත්තෙත් එක්ක කවුරුත් ඒ හරිය හිටියෙත් නෑ. කාටවත් ඒ කටහඬ ඇහුනෙත් නෑ. මේ වෙද්දිත් සඳලිගේ ගෙදර ළඟටම වතුර ඇවිල්ලයි තිබුණේ. වැස්සත් වැඩි වෙනවන්නේ. තාත්තා තාමත් නෑනේ. ඒක තමයි දුවේ මාත් මේ බැලුවේ. තව ටිකක් බලමුකෝ අපි. අනේ මට බයයි අම්මේ. ගොඩක් පැති මේ වෙනකොටත් වතුරෙන් යට වෙලයි තිබුණේ. වාසනාවට වගේ තාම සඳලිලගේ ගේ ඇතුළට හරියට වතුර ගහන්න අරගෙන තිබුණේ නෑ. අනේ අන්න අම්මේ. බලු පැටියෙක් වතුරට ගහගෙන යනවා. අනේ ඉක්මනට බේරගමුකෝ අම්මේ. අනේ ඕමයි. දුවම ඉන්නකෝ. පව් බලු පැටියට සීතලේද කොහෙද? සීතලට වෙවුලනවා. පව් නේද අම්මේ? හා දුවයේ සත්තු අල්ලන්න එපා. මෙහෙට එන්න. අනේ අම්මේ. චූටි පැටියෙක්. මම මෙයාව තියාගන්නවා. පව් අම්මේ. අනේ අම්මේ. තාත්තා තාම නැහැනේ. මට බයයි අම්මේ. අනේ පැටියෝ තාත්තා ඉක්මනට එයි. මගේ දූ බය නැතුව ඉන්න. එක පාරටම ඇති වුණු ගන් වතුර නිසා ගෙවල් ගොඩාක් විනාශ වුණා. මිනිස්සුන්ගේ ජීවිතත් නැති වුණා. පවුල් ගොඩාක් අය අවතැන් වුණා. ගෙවල් මැද ගම් වතුර උඩුගුවර කියත් ආරක්ෂක අංශයේ වීරයොත් බෝට්ටු ගෙනා මනුස්ස කමෙන් පිරුණු අයත් නිසා සඳලිගේ පවුලේ අයගේ වගේම බොහෝ අයට ජීවිත බේරා ගැනීමට හැකි වුණා. අන්න තාත්තා ඉන්නවා. තාත්තේ මං ගොඩක් බය වුණා. මං හිතුවේ මට තාත්තා නැති වෙයි කියලා. අනේ මගේ පන ටික. මම බය වුණු තරමක්. මට ගොඩක් සීතලයි. මගේ ඇඳුමත් එතයිනේ අම්මේ. අනේ පැටියෝ හෙට වෙනකන් ඉවසලා ඉන්න මගේ දරුවෝ. හොඳයි අම්මේ. ඉතින් සඳලිගේ ගෙදරත් වතුරෙන් යට වුණා. මේ මොන අපරාධයක්ද වෙලා තියෙන්නේ?
හරි හමන් කෑමක් බීමක් නැතුව අටව ගත්ත ගී කෑල්ල. දැක්කමත් බඩපපුව හෝස් ගාලා යනවා මහත්තයා. අපි දැන් අඩියටම වැටිලා නේද ඉන්නේ. අපි මොකද මහත්තයෝ කරන්නේ? බය වෙන්න දුක් වෙන්න කාරි නෑ සුමනා. අවුරුද්දක් හරි වැඩ කරලා ගයක් නම් හදාගන්න බැරිය. කඩන් වැටුනේ ගෙදර විතරනේ. අපේ හදවත් කැඩිලා බිඳිලා නෑ නෝවේ. අනේ ඇයි මේ අඬන්නේ? බලන්නකෝ අම්මේ මගේ පුත් ඔක්කොම තෙමිලිරිලා ගිහිල්ලා. අනේ මේ සුදු ගවුම් වල මට ආයි ඉස්කෝලේ යන්න බැරි වෙයි නේද අම්මේ? මං කොහොමද චිත්‍ර තරඟෙට යන්නේ? දැන් අපිට සල්ලිත් නෑනේ. අපි මොන වරදක් කළාටද අපිට මේම දඬුවම් දෙන්නේ? මගේ දූ අඬන්න එපා. අපි කොහොම හරි චිත්‍ර තරඟෙට යමුකෝ. දැන් අඬන්න නැතුව ඉන්න පැටියෝ. මේ ගම් වතුර කරදර කවද ඉවර වෙයිද මන්දා? දැන් නම් ටික ටික වතුර බැහැලා යනවා. ඒත් ඉතින් කීයක් හරි හොයාගන්න විදිහක් ගැන කල්පනා කරන්නත් එපැයි. කුඹුරු ඉඩම් ඔක්කොම ගොඩ වෙලා ආයේ මේ කපේට නම් මේ වගේ වගා කරනව නම් බොරු. අඳින්න ඇඳුමක්වත් කන්න දෙයක්වත් නැතුව ඒ මදියට හරියට ඉන්න තැනක්වත් නැහැ. මොනව කරන්නද කියලා මට නම් හිතා ගන්න බෑ. අම්මේ අපි මෙහෙන් දුර ඈතකට මෙහි ඉන්නකොට හරිම කරදරයිනේ. යන්න නම් පුළුවන් සඳලේ. ඒත් අපිට කෝ ගෙවල් දොරවල් ඉඩ කඩම් ගන්න සල්ලි. ඉවසල ඉඳින් බයි මැනිකේ. ඉතින් මේ හේතුව නිසා චුට්ටිගේ පාසල් ගමනත් නතර වුණා. ඉගෙන ගන්න ගොඩක් ආසාවෙන් හිටිය චුට්ටි මේ ගැන හරිම දුකෙන් තමයි හිටියේ. සුමනපාල මේ සිරිපාල අයියනේ. මොකෝ මේ කලබලෙන් වගේ? අන්න අපේ ගමට ආධාර වගේක් අරන් ඇවිල්ලා පන්සලට තමයි ඇවිත් තියෙන්නේ. විගහට ගිහින් ගත්ත නම් හරිල්මන බාල. සුමනා මං පන්සලට ගොහින් මෙන්නම්කෝ. හා හොඳයි මහත්තයා. පෝලිම් වල ඉඳලා හරිම මහන්සි. වතුර ටිකක් ගේන්න බොන්න. වතුර කොහෙන් ගේන්නද? මේ තියෙන මඩ වතුර බොන්න පුළුවනිය. කෝ බලන්න. කන්නවත් දෙයක් ලැබිලා තිබුණොත් ඇති මට නම්. මේ වතුර බෝතල් තියෙනවා මේකේ. බොන්න. මේ තියෙන බඩු ටික දවස් දෙකකට විතර නම් නැති වෙයි. මට තාමත් මේ වෙච්ච දේ නම් හීනයක් වගේ. මිනිස්සු කී දෙනෙක් නම් මේ වෙද්දි පපුවේ ගිනි ඇවිලෙනව ඇද්ද? අනේ ඒ ගිනි නිවන්න හාස්කමක්වත් සිද්ධ වෙනවනම්. ඔහොම හිත බාල කරගන්න එපා නෝනේ. අපි හයිහක් තියෙන් ඉන්න ඕනේ වෙලාවක් නෙමේක. වෙච්චි දේවල් ආපස්සට හරවන්නත් බැරි එකේ අපි මේ වාගෙම එන දෙයකට මූණ දෙමු සුමනා. දුවේ මේ බත් එක කන්න. බල්ලමුකෝ දන්නේ එකපාරටම බුරන්න ගත්තේ. ඔය නිකම් වෙන්නේ නැති. දැන් කාලා බඩු පුරවගෙන ඉන්නේ. ඉතින් වැඩක් තියෙන්නත් එපේ. ටිකිරා මොකද කෑ ගහන්නේ? මොකක්ද? පෙට්ටිය? ඒක අපේ එකක් නෙමෙයි ටිකිරා. ගම් වතුරට ගහගෙන ආපු එකක් වෙන්නේ නැති. මොනවද දන්නේ තියෙන්නේ ඒකේ? අපි මේක තාත්තට ගිහින් දෙමු බලන්න. තාත්තේ ගේ පිටිපස්සේ මේ පෙට්ටිය තිබුණා. කෝ බලන්න. බලමු මොනවද තියෙන්නේ කියලා. මැණික් නේද තාත්තේ? කාගේද දන්නේ නෑ නේද මහත්තයා? මේ ගමේ කාටද මේ වගේ නිදානයක් තිබුණේ? කාගේ වුණත් කමක් නෑ අපි පන්සලට බාර දෙමු. අයිතිකාරයෙක් හොයලා දෙයිනේ. මේකේ පරණ කාලේ සල්ලිත් තියෙනවා. මේ ලියුමකුත් තියෙන්නේ. මේකේ මේ පුරාණ සිංහල භාෂාවක්නේ තියෙන්නේ. බලමුකෝ කියවලම.
මේ රහස් සම්පත් දෙව්ලොවේ ආශිර්වාදයෙන් පහළ වූවකි. අයෙකුගේ ලෝභයට නොව පිරිසිදු හදවතට හා ගමට රටට යහපත බෙදා සතුට ගෙනෙන අයෙකුට ඒවා හිමිවෙන්නේය. මෙය සුරකින තැනැත්තාට දෙවියන්ගේ ආරක්ෂාව සෙමෙන්ම ලැබෙන්නේය. ඒ කියන්නේ මේක නිදානයක්. මේ නිදානය අපිට ලැබුණු දෙයක්. නිදානය එහෙනම් අපි දුක්වින්ද කාලය ඉවර වුණා. මේක අපිට විතරක් ලැබුණු දෙයක් නෙවෙයි සුමනා. අපේ ගමේ හැමෝගෙම වාසනාවට ලැබුණු දෙයක්. මේ මුතුමැණික් ටික විකුණලා අපි ගමේ හැමෝටම උදව් කරමු. අනේ ඔව් තාත්තේ. සඳුනිලාගේ පසිඳුලාගේ සෝමනැන්දලගේ තව ගොඩක් අයගේ ගෙවල් කැඩිලා තාත්තේ. අපි ඒ හැමෝටම උදව් කරමු. අපි ගමේ අයත් එක්කත් කතා කරලා දුර පළාතකට ගිහින් ඉඩමක් අරන් ගෙවල් හදාගමු. ඒ අදහස නම් හොඳයි. ඉතින් සඳලිගේ පවුලේ අය මුතුමැණික් ටිකත් විකුණලා ගමේ අයත් එකඟ කරගෙන එයාල ගමෙන් දුර ඈතකට යන්න ගියා. ඒ වගේම ගමේ හැමෝටම ගෙවල් දොරවල් හදාගන්න උදව් කරා. ඉතින් සඳලිගේ පවුලේ අය වගේම ගමේ අයත් හිටියේ හරිම සතුටින්. මේ ගම් වතුරේ දරුණු කඳුළු අතරින් අපි ඉගෙන ගත්තේ එකට හිටීමේ බලාගාරයයි. අපේ පුංචි රටට ආපහු මෙවැනි කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා. කරදරයට මුහුණ දුන්න සියල්ලන්ටත් ආයෙ නැගිටින්නට ශක්තියත් ආශිර්වාදයක් ලැබේවා කියලයි අපේ ප්‍රාර්ථනාව.